එයා වල්ලූරෙකුගේ හිසක් තියෙන යක්ෂණියකගේ ඇඟක් තියෙන අමනුස්ස සත්වයෙක්. මේ ස්වාමීන් වහන්සේට අවුරුදු 16ක් මේ ප්‍රශ්නේ. උන්වහන්සේ දවල් කාලේ හොඳට භාවනා යෝගීව ඉන්නවා. දැන් මට මුණ ගැහුනේ දවල් කාලේනේ. හොඳින් ඉන්නවා දේශනා කරනවා. හැබැයි හවස 4න් පස්සේ උන්වහන්සේ ওই විදියට ගොරෝ වුණා. ඔබතුමිය අර කිව්වේ ඔබතුමියට ඇවිල්ලා දඩස් ගාලා බැදුවා කියලා යමක් ඒ විදියට පිටට මට ඔන්න ඔය වගේ ගුලියක් ආවා. ඊළඟට මෙතන දැන් හැමතිස්සෙම මස් සුද්ධ කරනවා. ඒ කියන්නේ සත්තු ලෙලි ගහනවා. ලේ මාංශ ඔය හැමදේම තියෙන තැන. Unleash your true essence. Yardley. Experience the legacy of luxury. සිරසුරාද කියන්නේ අපි ඉස්සර අහලා තියෙන විදිහට නම් පොඩි කාලේ අහලා තියෙන විදිහට නම් කෙම්මුරු දවස. ඒකට කෙම්මුරු දවසට තමයි බෝධි පූජා තියන්නේ. බොහෝ වෙලාවට බදාදා සහ සෙනසුරාදා. ඒකට ඉස්සර අපිට වාහන තිබුණ නැති කාලේ අපි විහාරස්ථානයේට බොහොම මහන්සි වෙලා පයින් ගිහිල්ලා ඇතැම්ම ගණන් පයින් ගිහිල්ලා බෝධි පූජාවල් තියලා සෙත් කවියක් කියන්න අවශ්‍ය නම් ටිකක් ග්‍රහ දෝෂ අපල තියෙන කාලවලට දින 7 දින 14 දින 21 ඔය විදිහට සෙත් කවි කියලා පූජා පවත්වලා තමයි නිවසට එන්නේ. හැබැයි දැන් අපි මේ අපේ දැනුම් පද්ධතිය මේ අපේ මුල් ශක්තිමත්ව තිබුණොත් ගහක් කඩාගෙන වැටෙන්නේ නැත්තේ. ඒකට ඒ දේවල් අද අපි අතින් සිද්ධ වෙනවද? අපි පන්සලට යන්නේ නිකන් අර ගිහින් එන්න ඕනේ හින්දා හාමුදුරුවෝ බණී කියලා නැත්තම් අර Facebook එකේ ෆොටෝ එකක් දාන්න. ඇත්තටම මේවා ගැන හිතලා බලන්නත් ඕනේ. කොහොම වුණත් අද අපිත් එක්ක සෙනසුරාදා 10 වැඩසටහනට අපේ ශිරෝමි මහත්මිය වෙලින ශිරෝමි ටීචර්. දැන් හුඟක් අය දුරකථන අංක කියලාන්නේ ටීචර් කෙනෙක් ඕනි කියලා. ඒක බොහොම ප්‍රකට වෙලා. ඉතින් මේ විහාරස්ථානත් එක්ක බැඳුණු දේත් එක්ක ඇත්තටම විහාරස්ථාන සම්බන්ධ වේ වගේම භාවනා යෝගී ආරාම ඒ වගේ ස්ථාන සම්බන්ධව මේ අදෘශ්‍යමාන ශක්තියින් බොහෝමයක් ඉන්න බව සමහර අපේ පහුගිය වැඩසටහන් වලින් පවා අපි දැකලා තිනවා අසංගලයි නාලිකාවේ. ඔබතුමියට නැද්ද එහෙම අත්දැකීම්? එහෙම අත්දැකීමක් තියෙනවා මහත්තයා, එකක් නෙමෙයි. ඇත්තටම ගණනාවක් තියෙනවා. එන් එකක් කිව්වොත් මම අර පහුගිය වැඩසටහනකට කිව්ව මතක ඇති අනුන්ගේ සිත් කියවන ස්වාමීන් වහන්සේ නමක්. එහෙමයි. වැඩියා කියලා. ඊට පස්සේ දැන් ඔහොම වෙලා උන්වහන්සේ දැන් මං යමක් කරන්න පුළුවන් කෙනෙක් බව අඳුනගත්තනේ. ඔව්. ඊළඟට උන්වහන්සේ මතක තියාගත්තා මාව. මාස 5කට විතර පස්සේ උන්වහන්සේ මට WhatsApp මැසේජ් එකක් දාලා තිබ්බා. නෝනා මේ හඬ අහන්න. කියලා. ඊට පස්සේ ඊළඟ රෙකෝඩින් එකේ හඬ තිබුණේ ඔව්. ගහන්න ඔය ශබ්දය. අර සාමාන්‍ය ඌරේ. ඔව්. ඌරෙක්ගේ ශබ්දය. මම ස්වාමීන් වහන්සේට දැම්මා ස්වාමීන් වහන්සේ මේ වල් ඌරෙක් හෝ ඌරෙකුගේ ශබ්දයක්. ඔව්. නේද කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට දාලා තිබ්බා නෝනා ඔබතුමිය ඒ හඬ අඳුනගත්තනේ. ඔබතුමිය අසනීප තත්ත්වයෙන් ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මේ ආරණ්‍ය සේනාසනේ. ඔබතුමියට මෙයාට උදව් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා කියලා. මං කිව්වා කමක් නැහැ ස්වාමීන් වහන්සේ වඩින්න කියලා. එහෙමයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේත් එක්ක අසනීප ස්වාමීන් වහන්සේත් එක්ක වැඩියා. දෙන්නු මෙලෝ අසනීපයක් නැහැ. ඉතින් උන්වහන්සේ හොඳට ධර්ම දේශනා කරන හොඳ තරුණ මසස්ට පේන්නේ. ඔව් ජව සම්පන්න ඔය ස්වාමීන් වහන්සේ නමක්. කිසි ගැටලුවක් නැහැ. මං දවල් දානෙත් දීලා බණකුත් දේශනා කරා ධර්ම දේශනයක්. ඒකටත් සහභාගී වෙලා තමයි මම උන්වහන්සේලාගේ වැඩ පටන් ගත්තේ. ඒ පටන් ගත්තම මම උන්වහන්සේ දිහා ඔහොම බලාගෙන ඉන්නකොට මට ඉස්සරහා කොටසින් කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම උන්වහන්සේට කිව්වා මගේ බුදු ගෙයි ධාතු කුටිය පැත්තට ඇරෙන්න කියලා. ඇරුවාම පිටිපස්සෙන් දැන් මට පේන්නේ මම උන්වහන්සේගේ පිටුපස දිස මනසින් බලාගෙන ඉන්නකොට මගේ ඇඟට එකපාරටම කළු ගුලියක් වගේ දෙයක් බැලුවා.
ඒක හරි වේගෙන් තමයි ඇවිල්ලා බැදුවේ. ඊට පස්සේ අර කාන්දමක මෙහෙම ඇලෙනවා. ඇලෙනවා වගේ වේගවත්. ඒක මට ඒක වේගෙ දැනුණා. මාව ටිකක් පස්සට ගියා. ඊට පස්සේ ඇත්තටම කතා බහ කරන්න බෑ යත් එක්ක. එයා වල්ලූරෙකුගේ හිසක් තියෙන යක්ෂණියකගේ ඇඟක් තියෙන අමනුස්ස සත්වයෙක්. ඒ ශරීරය. එතකොට හිස කොටස අමනුෂයාගේ වුණා නම් sannivedanaya කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් මට හැකියාවක් තියෙනවා අමනුෂ්‍ය සත්තුත් එක්ක sannivedanaya කරන්න කිරීම. එතකොට මම එවලේ දැන් මගේ ශරීරය තුල තියාගෙන මට කතා කරවන්න බෑනේ. සතෙක් කතා කරන්නේ නෑනේ. මම කරන්නේ ඉවත් කරලා ඊළඟට එතනින් පස්සේ සම්බන්ධ වෙලා අහනවා මොකද කාරණේ කියලා. මනසින් මනසට. එතකොට මොකද දන්නද වෙලා තියෙන්නේ? මේ ස්වාමීන් වහන්සේට අවුරුදු 16ක් මේ ප්‍රශ්නේ. උන්වහන්සේ දවල් කාලේ හොඳට භාවනා යෝගීව ඉන්නවා. දැන් මට මුණ ගැහුනේ දවල් කාලේනේ. හොඳින් ඉන්නවා දේශනා කරනවා. හැබැයි හවස 4න් පස්සේ උන්වහන්සේ ওই විදියට ගොරවනවා. පාන්දර 5 වෙනකම්. යාමේ උදා වෙනකොට. අන්න. ඔය සද්දේ තමයි එන්නේ. එතකොට අනිත් ලෙන්වල කුටිවල ඉන්න ස්වාමීන් වහන්සේලාට බොහොම බාධායි. ඊළඟට මේක රෝගී තත්ත්වයක් කියලා හිතලා මානසික බෙහෙත් දීලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර ඒ කියන්නේ බැරි තැන ඉතින් ඒවට ඉතින් අපි යොමු වෙනවනේ. අපි ඒවට යොමු වෙන්න ඕනේ. මොකද අපි කොහෙන් හරි පීඩක් නෙනේ මහත්තයා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අන්තිමට ඉන්දියාවේ පවා ගෙනියලා තියෙනවා. ඉන්දියාවේ ගුරුන් වහන්සේ කෙනෙක් ගාවට ඒක විශේෂ තැන්වලට ස්වාමීන් වහන්සේලා මේ උන්වහන්සේ යොමු කරලා තියෙනවා. සුවයක් නැහනේ. හිටියේ කවුද? මම කිව්වා අර සත්වයාත් එක්ක sannivedanaya කරනකොට ඒ සත්වයා මට කිව්වා රතුගල. රතුගල ආදිවාසීන්ගේ ඒ ආරණ්‍ය සේනාසනේ මම නම කියන්න කැමති නෑ හොඳ නෑනේ. ඒක හොඳයි. එතකොට ඒ සේනාසනේ අන්තිම තියෙන්නේ රතුගල සීමාවේ. වැද්දන්ගේ. එතන තියෙන ගල්ලෙන් 3ක්. ඒ ගල්ලෙන් 3ට රතුගල ආදිවාසීන් ඇවිල්ලා සත්තු මරන්නේ, ලෙලි ගහන්නේ ඒ ලෙන්වල. මේ ස්වාමීන් වහන්සේ බොහොම ජව සම්පන්නයි. හමුදාව ඉඳලා තමයි මහාන වෙලා තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ ඒ ආරණ්‍ය සේනාසෙන්ට ගියාට පස්සේ අර රතුගල වැද්දන් එක්ක ගැටි අර ලෙන් ටික සුද්ධ කළා සුදුසු විදියට හදලා තියෙනවා මේ සේනාසනේ ස්වාමීන් වහන්සේලාට වැඩ වාසය කරන්න. ඒක බොහොම සුවිශේෂ කාරණා. මොකද මේ සුබාදහමත් එක්කනේ එතකොට මේගොල්ලෝ ගැටෙන්නේ අමුතුවෙන් හදපු කුටියක නෙමෙයිනේ. නෙමෙයිනේ. එතකොට දැන් අර ගොල්ලොන්ගෙත් තියෙන අනවින කොඩවින කතන්දර එයාලගේ තියෙනවානේ. ඒක එකක්. ඊළඟට මෙතන දැන් හැමතිස්සෙම මස් සුද්ධ කරනවා. ඒ කියන්නේ සත්තු ලෙලි ගහනවා. ලේ මාංශ ඔය හැමදේම තියෙන තැනක්. ස්වාමීන් වහන්සේ සුද්ධ කරනකොට ස්වාමීන් වහන්සේ කියනවා ඔබතුමිය අර කිව්වේ ඔබතුමියට ඇවිල්ලා දඩස් ගාලා බැදුවා කියලා යමක් ඒ විදියට පිටට මට ඔන්න ඔය වගේ ගුලියක් ආවා. අර මං කිව්වේ කාන්දමක් එකතු වෙනවා. ඔව්. එදා ඉඳලා තමයි ස්වාමීන් වහන්සේට මේ ගොරෝන් එක තිබුණේ. ඉතින් දැන් අයින් කරලා මහත්තයා ඉතින් කාලයක් වෙනවා. බුදු සරණින් අවුරුදු 16ක් ඉන්දියාවෙත් ගිහියා. අවුරුදු 16ක් අපරාධේ මානසික ප්‍රතිකාර ගත්තා ස්වාමීන් වහන්සේ. අද ඒ කාරණේ ඉවත් වෙලා. අවුරුදු 16ක් අපතේ ගියා කියලා හිතනවා. ඉතින් නමුත් ඒ අත්දැකීමවත් ජීවිතේ අවුරුදු 16ක් කියන්නේ බොහොම සුවිශේෂයි. ඒ අත්දැකීමයි ජීවිතේ කිසිම කාලයක ලබා ගන්න බෑ. ඉතින් මේ කාරණා ඇතුලේ කොයිතරම් දේවල් තියෙනවද අපිට නැවත හිතලා බලන්න. අපි කරන දේවල් හරිද? සමහර දේවල් අපි කරන ඒවා හරි නෙමෙයි වැරදි. වැරදි දෙකක් කරලා කෙනෙක් කිව්වොත් එහෙම ඒක හරි කියලා ඒක වැරදි දෙකක් හරි නෑ. වැරද්දමයි. හරි එක දෙයක් කරත් ඒක හරි. ඒ නිසා හරි වැරද්ද තෝරාගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි ශිරෝමි මහත්මිය ශිරෝමි ටීචර් මේ වැඩසටහන හරහා ශිෂ්‍යම කරන්නේ. අපි මේ වැඩසටහන කරන්නේ එතුමිය ගාවට කට්ටිය ගෙන්න ගන්නවත් මේ දුරකථන අංකයක්වත් මේ නාලිකාව ඇතුලේ අපි විකාශය කරන්නේ නැහැ. කොහෙවත් නැහැ. වැඩසටහන් ගණනාවක් කරා එකකවත් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මෙවැනි සිද්ධි මේ සමාජය තුළ මේ අපිට ඇහැට පේන ලෝකයේ ඇතුලේ සිද්ධ වෙනවා. එහෙනම් පින් කරොත් පින්, පව් කරොත් පව් ලැබෙනවා කියන එක මතක් කරන්නයි මේ 10 සෙන්සුරාදා වැඩසටහන වෙනන්නේ. ශිරෝමි මහත්මියට බොහොම ස්තුතියි, බොහොම පින්. එමනම්
ඔබට කියනවා යළිත් ලබන සෙනසුරාදා 10:10ට හමුවෙමු.